හයි අද අපි සර්පයෝ ගැන කතා කරමු. මේ ඉන්නේ මුදු කරවලා හෙවත් ශ්‍රී ලංකන් ක්‍රේට්. මෙයා ශ්‍රී ලංකාවේ සර්පයෝ අතරින් උග්‍ර විෂ සහිත සර්පයෙක් ලෙස ප්‍රසිද්ධයි. මෙයාගේ කළු පාට ඇග පුරා සුදු පාට මුදු දකින්න ලැබෙනවා. මොවුන් සතුව ස්නායු පද්ධතියට හානි කරන ඉතා ප්‍රබල නියුරොටොක්සික් විෂක් තියෙනවා. දෂ්ට කළාට පස්සේ පෙනීම දුර්වල වෙලා හුස්ම ගැනීම අසීරු වී මාංශ පේශී අඩපණ වෙනවා. රැයට ගොඩාක්ම දකින්න ලැබුණත් අනතුරක් දුරු සැනින් මේ සතා දෂ්ට කරනවා. ඒ නිසා තෙත් කලාපයේ නිවෙස් ළඟ ඉන්න පුළුවන්. රදනකයා සමග මෙයාව පටලවා ගන්න එපා. පරිස්සම් වෙන්න. දූට කරොනියල උග්‍ර විෂ සර්පයන් අතරින් තිත් පොළග නැතිනම් රසල්ස් වයිපර් ගන්න පුළුවන්. මෙයාගේ ඇගේ තද දුබුරු පාට තිත් පෙලි 3ක් තියෙනවා. මෙම තිත් වටා කළු සහ සුදු පාට දාර තියෙනවා. සොහොන් පොළග, දාර පොළග කියන්නේත් මෙයාට. මොවුන් රැයට තමයි ඉන්නේ, දවල්ට හැංගිලා ඉන්නේ. ලංකාවේ හැම පළාතකම ඉන්නවා වගේම කුඹුරු ළඟ බහුලව ඉන්නවා. මෙයාට තියෙන හේමොටොක්සික් සහිත විෂ නිසා රුධිරය කැටි ගැහෙන එක අඩු වෙලා වකුගඩු අක්‍රිය වෙනවා. රජයේ රෝහල් වල ඉන්ඩියල් පොලිවැලන්ට් ඇන්ටිවෙනොම් නම් ප්‍රතිවිෂ මගින් ජීවිතය බෙර ගන්න පුළුවන්. දෂ්ට කළොත් ඉක්මනට රෝහලකට ගෙනියන්න වෙන දේවල් නොකර. මෙයා ගැන නම් දන්නවනේ ණය. බුදුදහම හා සම්බන්ධ නාගලෝකය ගැන විශ්වාසයන් නිසා ගම්වල මිනිස්සු නම් ණයට ලේසියෙන් හානි කරන්නේ නැහැ. මොවුන් සාමාන්‍යයෙන් ගොඩබිම හිටියට හොදට පීනන්න වගේම ගස් නගින්නත් පුළුවන්. මෙයාලා රැත් ඉන්නවා, දවල්ටත් ඉන්නවා. ණයට ඉතා ප්‍රබල ස්නායු විෂ නියුරොටොක්සික් සහිත වේ. මීයන් වැනි සතුන් ආහාර ලෙස ගන්න නිසා ගල් ගොඩවල් ළඟ බහුල වේ. මේ ඉන්නේ වැලි පොළග. ලංකාවේ ඉන්න අයගේ විෂ මට්ටම අඩු නිසා මරණ සිදු වෙන්නේ අඩුවෙන් උනත් ඉන්දියාවේ වේ පොළග යාන්ත්‍රික විෂකින් යුක්ත වෙනවා. මේ අයගේ විෂ හේමොටොක්සික් රුධිර පද්ධතියට බලපායි. වියලි කලාපයේ විශේෂයෙන්ම උතුරු සහ වයඹ වෙරළ බඩ තීරයෙන් හමුවේ. මේ ඉන්නේ පොළොන් තෙලිස්සා නැතිනම් කුණ කටුවා. ලංකාවේ බහුලව ඉන්නවා මෙයා. මෙයාට මධ්‍යස්ථ විෂ තිබුණට ලංකාවේ වැඩියෙන්ම සර්ප දෂ්ට කිරීම වලට බලපාන්නේ මෙයා. මොඩරේට්ලි වෙනමස් ලෙස සැලකෙන මෙයා දෂ්ට කිරීමෙන් වකුගඩු අකර්මණ්‍ය වෙනවා. රෝහල්ගත කළ පසු පොදු ප්‍රතිවිෂ ඉන්ඩියල් පොලිවැලන්ට් ඇන්ටිවෙනම් දීමෙන් රෝගියා සුව කරන්න පුළුවන්. කම වගේ දේවල් දැනගන්න පින්ත සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම Facebook page එකත් ෆලෝ කරන්න. ජය වේවා.